මොකද්ද මේ චීන මහා ප්‍රාකාරය? එහෙම නැත්නම් Great Wall of China. චීන මහා ප්‍රාකාරය කියලා කියන්නේ ලෝකයේ දිගම නිර්මාණය. එහෙම නැත්නම් ලෝකයේ දිගම ඔබ්සර්වේෂන් වෝල් එක. ඒ වගේම ඒ මිනිසුන් විසින් නිර්මාණය කළ විශාලතම ඉදිකිරීමක් ලෙස සැලකෙනවා. මේ ප්‍රාකාරයේ සම්පූර්ණ දිග කිලෝමීටර් 21,196ක් වෙනවා. ඒ වගේම මේ සතවර්ෂ ගණනාවක් තිස්සේ නිර්මාණය වෙලා තියෙනවා. මේ ප්‍රාකාරයේ ගොඩනැගීම ආරම්භ කළේ ක්‍රිස්තු පූර්ව 7 වන සියවසේදී. ඊට පස්සේ චීන රාජවංශ කීපයක් ඒ වැඩි දියුණු කළා. විශේෂයෙන් චින් ෂී හුවාන් රජතුමා ක්‍රිස්තු පූර්ව 220-206 කාලයේදී ප්‍රාකාරයේ ගොඩනැගීමට විශාල උත්සාහයක් දැරුවා. 7 වන සියවසේ ඉඳලා 17 වන සියවස දක්වා වරින් වර මෙහි ඉදිකිරීම් සිදු වෙලා තියෙනවා කියලා කියනවා. මේ ප්‍රාකාරයේ සෑදීමේ අරමුණ උනේ සතුරු ආක්‍රමණයන්ගෙන් රට ආරක්ෂා කර ගැනීම. ඒ වගේම චීන රාජ්‍යයේ සීමාව සලකුණු කිරීම සහ වෙළඳාම් සඳහා මාර්ගයක් විදියටත් පාවිච්චි කිරීම තවත් අරමුණක් වුණා. මේ ප්‍රාකාරයේ ප්‍රධාන වශයෙන්ම චීනයේ උතුරු කලාපයේ පළාත් 15ක් කරහා ඉදි වෙලා තියෙනවා. ඒ වගේම මේක චීනයේ බොහෝ පළාත් හරහා ගමන් කරනවා. ප්‍රාකාරයේ ප්‍රසිද්ධම කොටස වෙන්නේ බීජිං නගරයට ආසන්නයේ පිහිටලා තියෙන බඩාලින් ප්‍රදේශය. මේ ප්‍රාකාරයේ ගොඩනගන්න යොදාගෙන තියෙන්නේ ගල්, ඉටි, මැටි, දැව සහ සමහර විශේෂ මඩ වර්ග. ඒ වගේම අදටත් වරින් වර මේ ප්‍රාකාරය සංරක්ෂණය කරනවා. ඒ සඳහා නව තාක්ෂණික ක්‍රම යොදාගන්නේ එහි පෞරාණික බවට හානියක් නොවන විදියට. චීන මහා ප්‍රාකාරයේ කොටස් කිහිපයක් කාලයත් සමග විනාශ වෙලා ගිහින් තියෙනවා. ඒ වගේම චීන මහා ප්‍රාකාරය 1987 දී යුනෙස්කෝ ලෝක උරුමයක් විදිහට නම් කරලා තියෙනවා. ඒ වගේම මේක අද වන විට චීනයේ ප්‍රසිද්ධම සංචාරක ස්ථානයක් වෙනවා. වාර්ෂිකව මිලියන ගණනක් සංචාරකයින් පැමිණෙන මේ චීන මහා ප්‍රාකාරය මිනිස් හස්තයෙන් නිර්මාණය කළ විශ්මය ජනක වගේම චීනයේ අභිමානය ලොවට විදහා පෙන්වන නිර්මාණයක් විදියටයි සැලකෙන්නේ.